විහාර ගිනි තියාවි. මිත්‍රව නැවත ඉඩ දීලා මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දේපල මේ ජාතිය අවාසනාවට බැරි වෙලාවත් ওই මිනිස්සුන්ට බලය ලැබුණොත් ඔබට ජීවත් වෙන්නවත් දෙයිද? ජාතික ජන බලවේගයට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ආර්ථිකය මෙහෙවන්න ශක්තිමත් පළපුරුදු කණ්ඩායමක් නැහැ. අන්න එතනයි මේ රට තියෙන්නේ. වැරදිලාවත් මේ රට වැරදිලාවත් ඔය කියන කතන්දරකාරයන්ට රට දුන්නොත් රට මාස දෙකක් විතර ඇඳිරි නීතිය දාලා තියන්න වේ. හැමතැනම ගිනි ගනීවි. වෙහෙර විහාර ගිනි තියාවි. මිත්‍රවරුනි JVP බලයට නැවත ඉඩ දීලා මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දේපල විනාශ කරගන්න, JVP කාර්යයන්ගේ ගුටි කන්න, JVP කාර්යයන්ගෙන් පහර කන්න, JVP කාර්යයන්ගේ පලි ගැනීමට ලක් වෙන්න, JVP කාර්යයන්ගෙන් අසරණකමට ලක් වෙන්න තවුන්නාසලා සූදානම්ද? මාළු අල්ලලා මාළු වික්කොත් ඒ මාළුකාරයාගේ සල්ලි ටික මුන් ගන්නවා. අරගෙන උන් තමයි පඩියක් ගෙවන්නේ. අපේ හෝටල් වල මහත්තුරු දැන් මේ වෙනකොට ෆයිල් ටිකක් එහෙම හංගලා තියෙන්නේ. මොකද මුන් ආපු ගමන් ඒවා රජයට පවර ගන්නවා. දැන් අපි ගමු අනුර කුමාර දිසානායක මැතිතුමා. වැඩපිළිවෙලක් වුණ නැහැ. එහෙමනම් තියෙන සල්ලි ටික වියදම් කරයි මාස 3කින් ඒ ටික ඉවර වෙයි. ඊට පස්සේ කරන්න දෙයක් නැති. ආර්ථිකයේ ගොඩනගන ප්‍රතිපත්තියක් කඩදාසියක ලියන්නවත් ජාතික ජන බලවේගයට හැකියාවක් නැහැ. අනුර කුමාරට ඔහුගේ කණ්ඩායමට මේ රට ගෙන යන්නට වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම මේ රට ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය ශක්තිමත් කණ්ඩායමක් ඔවුන්ට නැහැ. ඒ පිළිබඳව විදේශීය අත්දැකීම් තිබෙන, දේශීය අත්දැකීම් තිබෙන ආර්ථිකය හසුරවන්න අවශ්‍ය ශක්තිමත් කණ්ඩායමක් නැහැ. ඔවුන්ට බලය දුන්නොත් ගෝඨාභය දෙක නෙමෙයි, ගෝඨාභය දෙක ඍණ වෙනවා. මේ රටේ අනාගතය පිළිබඳ මොනවා හරි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තුව නැති වෙනවා. ඔයාලා මතක තියාගන්න. ආයිත් AG ඔෆිස් එක පන්සිල් ගන්න බෑ. රාජ්‍ය ආයතනක බුදු පිළිමයක් තියන්න බෑ. ආයිත් ඉස්කෝලේක බුදුන් වඳින්න බෑ. අනුර කුමාර දිසානායකව මේ රටේ මිනිස්සු වැරදිලවත් ඒ වැඩේ කළොත් මේ රටේ ඔය තත්ත්වය ඇති වෙනවා. මොනවා හරි කරුමකට අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වුණොත් එහෙම වෙන්නේ නැහැ. වුණොත් වෙන්නේ නැහැ නේද? එහෙනම් කමන්නේ. එහෙනම් කමන්නේ. වුණොත් එහෙම මේ රටේ බුදුදහමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ඒ අයිතිවාසිකම අපිට අහිමි වෙනවා. මේ අනතුර පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව ඔබේ ගමේ ඔබේ හිතවතුන් හිතවතියන් දැනුවත් කළ යුතුයි. භික්ෂුන් වහන්සේලා මරා දානවා. මේක සම්පූර්ණ කාම්බෝජියාවක් කරනවා.